Hi guys, ඉතින් කොහොමද ඔයාලා අද දෙන්න හදන්නේ මඩු පැටියා ඊටම රසවත් විදියට. අපි දැන් මේක කපාගමු කෑලි කෑලි වලට. ඉතින් ඔයාලට මතක් කරනවා අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න, like කරන්න. එහෙම වුණොත් මට ඔයාලට මේ වගේ ලස්සන වීඩියෝ දිගටම ගේන්න පුළුවන්. ඉතින් මේ වගේ රසවත් කෑමක් ඔයාලත් හදලා බලන්න. Hi guys, ඉතින් අපිට ඕක මඩු අපිට හදා ගන්න අවශ්‍ය වෙනවා. අපිට කුළු බඩු අවශ්‍ය වෙනවා. ඒ කුළු බඩු තමයි මේ තියෙන්නේ. අපිට මෙතෙන්ට අවශ්‍ය වෙනවා ඉඟුරු සුදු ලුණු කොටාගත්ත ඒවා මේ පේස්ට් එක. ඊට පස්සේ මෙතන ඕන වෙනවා එන්සාල්. මෙතන ඕන වෙනවා උළු හාල් ටිකක් අපිට අවශ්‍ය වෙනවා. බොහොම පොඩ්ඩක් වගේ අපිට අවශ්‍ය වෙන්නේ. කහ අවශ්‍ය වෙනවා. කුඩු මිරිස් අවශ්‍ය වෙනවා. මෙතන තියෙන්නේ 3-5 කුඩු අවශ්‍ය වෙනවා. කරපිංච ටිකක් අවශ්‍ය වෙනවා. මෙතන ලුණු තියෙනවා. අපිට අබ ටිකක් අවශ්‍ය වෙනවා. මෙච්චර අපිට ඊට පස්සේ ඕන වෙනවා මේ වගේ මිරිස් කපා ගත්ත පොඩි කෑලි ටිකක් තක්කාලි ටිකක් අපි මේකට දාමු. ඊට පස්සේ අපි ඉඟුරු සුදු ලුණු මෙන්න මේ ටික විතරක් අපි දාගමු. ඔහලා මේක හදාගද්දී අනිවාර්යෙන් අර බැලුම අපි හදාගත්ත බැලුම චුට්ටක් කර වෙන්න අරින්න. එතකොට තමයි මේකේ සුපිරිම රසය එන්නේ.